සමීක්ෂණයේ අදාළ සංඛ්‍යාත්මක අගයන්හි 50%ක අගය නිවැරදි අගය ලෙස සැලකීමට ආහාර භෝග වගාවන්ට සිදුවන සත්වහානි අවම කිරීම සඳහා නිර්දේශ සකස් කිරීමේ කමිටුව තීරණය කරන ලදී. කතානායකතුනි මම අහනවා. ගරු කතානායකතුමනි මන්සුතුමා අහන්නේ පහුගිය කරපු සත්ව සමීක්ෂණයට අදාළ තොරතුරු විමසන්නේ. ඒ අනුව මෙම සංගණනය කරපු දිනය 2025යි මාර්තු 15 වෙනි දින. ඊළාට එතුමා අහනවා මේ සඳහා ගියපු වියදම් ප්‍රමාණි කොපමණද කියලා. ඒ අනුව සංගණන පත්‍රිකා මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයට 24,78,000කුත් පුවත්පත් වැන්නීම සඳහා රුපියල් 65,844කුත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා මහජනයාට සංගණන පත්‍රිකා බෙදා හැරීම සඳහා වූ පරිපාලන වියදම් එක දිස්ත්‍රික්කයකට රුපියල් 48,000 බැගින් රුපියල් ලක්ෂ 12කුත් පූර්ව සංගණන වියදම් සඳහා වියදම රුපියල් 18,030කුත් මෙම පත්‍රිකා ප්‍රවාහනය කිරීම සඳහා රුපියල් 1,54,440කුත් වියදම් ගිහින් තියෙනවා. ඒ අනුව මුළු වියදම රුපියල් 39,16,314යි. ඊට පස්සේ මේකේ ප්‍රගතිය පිළිබඳ අහනවා. ඉහත සත්ව සංගණනයේ ප්‍රතිඵල 2025 අප්‍රේල් මාස වන විට දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් අමාත්‍යංශයේ වෙත ලැබුණු අතර අනතුරුව එහි සත්‍යාපන කාර්යම් ක්‍රියාත්මක කරන ලදී. ප්‍රතිඵල සත්‍යාපනයේදී තහවුරු වූයේ ප්‍රජාව විසින් ලබා දෙන ලද වඳුරන් හා රිලවුම් සම්බන්ධ තොරතුරු වල 50%ක සත්‍යතාවයක් පවතින බවයි. ඒ අනුව සමීක්ෂණයේ අදාළ සංඛ්‍යාත්මක අගයන්හි 50%ක අගය නිවැරදි අගය ලෙස සැලකීමට ආහාර භෝග වගාවන්ට සිදුවන සත්වහානි අවම කිරීම සඳහා නිර්දේශ සකස් කිරීමේ කමිටුව තීරණය කරන ලදී. මේ සත්තුන්ගේ ප්‍රමාණයන් පිළිබඳව එතුමා අහනවා 51,97,517කුත් වඳුරු 17,47,623කුත් දඬුලෙන්නු 26,66,630කුත් මොනරුන් 42,85,745කුත් ඉන්න බව ඒ වාර්තාවල තිබෙනවා. ඒක එක්කම ඔබතුමාන් අහනවා දැන් මේකට කරන්න අපිට ඔබතුමාම කිව්වා 50%යි කියලා මේ සංඛ්‍යාලය කරනු 50%යි නිවැරදි කිව්වා. 50%ක් වැරදි. 50%යි නිවැරදි. ඒතර අන්න ඒ අනුව තමයි ක්‍රියාත්මක වෙන්න ඕන ඔබතුමා. ඒ 50%ට අනුව ඔබතුමා ක්‍රියාත්මක වෙන්න ඕන. ඒතර 50% ක්‍රියාත්මක වෙනකොට මේ වැඩි සත්තුන්ට ප්‍රමාණය වැඩි නම් එතකොට සංගණන නොවුණු ප්‍රදේශات එක්ක බලනකොට කොහොමද මේ සත්තුන්ට මොකද්ද කරන ක්‍රියාමාර්ගය? ඔතන පැහැදිලිව කියන්න. එක්ක අර කිව්වා වගේ කොහේ දූපතකට ගිහින් දානවද? එහෙම නැත්නම් අරගෙන ගිහිල්ලා වෙනත් ක්‍රමවේදයක් කරනවද? ඒක පැහැදිලිව කියන්න. ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා. දැන් මේ ලැබුණු තොරතුරු ජනතාව මේක ජනතා සහභාගිත්වයේ සහිතව සකරපු සමීක්ෂණයක් නේ. ඇත්තටම මේ සංගණනය කියන වචනේ පාවිච්චි කරාට සමාජ විද්‍යාත්මකව ගත්තොත් මේක සංගණනයක් නෙමෙයි. මේකේ සමීක්ෂණයක් කරේ. එතකොට මේ සමීක්ෂණ තොරතුරු දෙන්නේ රටේ සාමාන්‍ය සිවිල් පුරවැසියෝ සාමාන්‍ය ජනතාව. එතකොට ජනතාවට මේ ප්‍රශ්نين බැටකන ප්‍රමාණයට සාපේක්ෂව ඒ ජනතාව පෙළඹෙනවා මේක ටිකක් වැඩිපුර පෙන්눔 කරන්න. ඒ ලක්ෂණ අපි දැක්කා. ඒතකොට ඒ අනුව මේකට කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුවේ විද්වත් මණ්ඩලයක් ඉන්නේ. ඊට අදාළ ආචාර්ය මහාචාර්ය ඊට පස්සේ පරිසර අමාත්‍යාංශ වනජීවි දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍යාංශයට අදාළ ඒ වගකීතු කණ්ඩායමක් තමයි මේ කමිටුවේ නියෝජනය කරන්නේ. ඒ අනුවයි ලැබුණු තොරතුරු ඒ වගේ මේකේ සත්‍යයෙන් තොරතුරු තියෙනවයි කියන කාරණෙත් එක තමයි 50%ක් මේක ඉවත් කරලා මේක දත්තයක් ගන්න මේ ඉදිරිපත් කියලා තියෙන දත්ත 100%ක්ම නිවැරදිම දත්ත කියලා අපි කියන්නේ නැහැ. නමුත් ආසන්න වශයෙන් දැන් මේ සමීක්ෂණයක් නෙමෙයි මේක සංගණනයක් නෙමෙයි. ඔබතුමා අහලා තියෙන සංගණනයක් ගැන අහලා තියෙනවා. එතකොට ඒ අනුව දැන් අපිට දත්තයක් තියෙනවා තොරතුරක් තියෙනවා. ඒ තොරතුරු පදනම් කරගෙන මේ සත්තුන්ගේ ප්‍රශ්නෙට විසඳුම් සෙවීමේදී ඒ අදාළ විද්වත් මණ්ඩලවලට තීන්දුව තීරණ ගැනීමේ හැකියාව තියෙනවා. ඒ පිළිබඳව අපි අතර සාකච්ඡාවක් තියෙනවා. මොකද මේ රිලව් වඳුරු අපි අරගෙන ආව නෙමෙයිනේ. දශක ගණනාවක් තිස්සේ තිබුණු ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ එකපාරට දඩින් බිඩින් ඩෝන් ගාලා අපට බේරන්න පුළුවන් කමක් නැහැ.
එසැන ජනතාව